Hi guys, welcome to my YouTube channel. මේ වගේ ලස්සන place එකක ඔයාට dinner එක ගන්න තියෙනවා නම් ඔයාලා ආසයි නේද? මේ place එක කොච්චර ලස්සනයිද කියනවා නම් එතනට ගියපු වෙලේ ඉඳන් කරේ videos ගත්ත එක. කෑම review කරන්න ගියාට කෑම වලට වඩා එතන videos ගත්ත එක තමයි අපි කළේ. place එක වගේම තමයි කෑමත් මාරම රසයි. මේ තමයි Dutchman Street මාතර කියන place එක. මාතර යනවා නම් අනිවාර්යෙන් මෙතනට ගිහිල්ලා ඔයාගේ ලන්ච් එක හරි ඩිනර් එක හරි අනිවාර්යෙන් ගන්න. මම හිතන්නේ ඩිනර් එක ගත්තොත් ගොඩක් හොඳ වෙයි. මොකද රෑට මෙතන මාරම ලස්සනයි. ලන්දේසීන්ගේ බලකොටු මෙච්චර ලස්සනයිද කියලා හිතුණා මෙතනට ගියාම. මොකද ඒ තියෙන හැම තැනම හරිම ලස්සනයි. ඒ වගේම තමයි අපිට ෆොටෝස් ගන්න කාලෙකුත් වෙන් කරගෙන තමයි මෙතනට යන්න ඕනේ. මොකද ෆොටෝස් ගන්නම තමයි ලස්සන දේ ප්ලේසස් හැම එකක්ම හදලා තියෙන්නේ. මාරම ලස්සන ලුක් එකක් තියෙන මාරම ලස්සන කැෆේ එකක් මේක. මෙතනට ගියොත් ආයි එන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ තරම් මෙතන ලස්සනයි. ඉතින් මේ ප්ලේස් එකේ දකින හැම තැනම මාරම ලස්සනයි. මන් දන්නේ මෙයාලට මේ ඩෙකරේෂන්ස් ටික හදන්න කොච්චර කල් ගියාද කියලා. මේ තියෙන්නේ එයාලගේ අවුට්ඩෝර් ඒරියා එක. මෙතන ඉඳගෙන උනත් අපිට අපේ ඩිනර් එක ගන්න පුළුවන්. බලන්න කොච්චර ලස්සනයිද කියලා මේ ලයිට් එකයි ඒ වයිබ් එකයි කියන්නේ අනේ මන්ද මාරම වයිබ් එකක් මෙතන තියෙන්නේ. හැමතැනම ගොඩක් ලස්සනට ලන්දේසි බලකොටුවක් අනේ මන්ද ලන්දේසි බලකොටු මේ වගේ වෙන්න ඇති. මන් දන්නේ නැහැ. ඉතින් මේ වගේ මාරම ලස්සනට හදලා තියෙනවා. මෙන්න මන් දැන් පෙන්නන ප්ලේස් එක තියෙන්නේ එන්න ඒ ටික තමයි මට මාරම ලස්සනයි කියලා හිතුනේ. මොකද ඒ ලයිට් වැල් ටිකත් එක්ක ලස්සන ෆොටෝස් හැම එකක්ම ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ එන කවුන්ට් එකත් එක්ක ඉඳ ගන්න ප්ලේසස් හිතේ හැටියට ඉඳගෙන කන්න ලස්සන ප්ලේසස් ගොඩක් හදලා තියෙනවා. ඉතින් මෙයාලගේ පීසා හදන ඒරියා එක වෙනම තමයි තියෙන්නේ. අනිත් ඒවා කිචන් එක මම හිතන්නේ ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ තියෙන්නේ ඔය මම පෙන්නන්නේ හැම තැනම මාරම ලස්සනයි. ඒ වගේම තමයි මේ කැෆේ එක බීච් ෆ්‍රන්ට් කැෆේ එකක්. අපි යනකොට නම් හවස ඒ වුණාට ඒ වෙලෙත් බීච් එකේ කට්ටිය ඇවිල්ලා හිටියා. මං හිතන්නේ මේ කැෆේ එකට යනවා නම් ඔයාලා අනිවාර්යෙන් රෑ වෙලා යන්න. මොකද දවල්ට වඩා රෑ තමයි ලස්සන. බලන්න මගේ පිටිපස්සේ තියෙන ලයිට් ටික මාරම ලස්සනයි. මෙයාලගේ මෙනු එකත් නිකන් නිවුස් පේපර් එකක් වගේ. හරිම ෂෝක්. හැබැයි ඒකේ සිලෙක්ට් කරගන්න ගොඩක් අයිටම්ස් නුත් තිබ්බා. මොනවද කන්නේ කියලා කිසිම අයිඩියා එකක් නැතුව ගියේ. මම මෙතන වීඩියෝස් ටිකකුත් බැලුවා. මොකද මෙතන ගොඩක් ලස්සනට මම දැකලා තිබ්බ නිසා. ඉතින් ඒවැ ගොඩක් ප්ලැටර්ස් හැම එකක්ම අරගෙන තිබ්බා. මොකද එතන ගොඩක් කට්ටිය හිටපු නිසා. බෝලෙට ඕන වෙලා තිබ්බේ කැපචිනෝ එකක් ගන්න. ඉතින් මේ තියෙන්නේ බෝලේ ගත්ත කැපචිනෝ එක. මං ගත්තේ ලයිම් කෝලා එකක්. මේ තියෙන්නේ එන්න එක. මට හරිම දුක හිතෙන්නේ මෙන්න මේ ඩිසයින් එකට මොකක් හරි අයියෝ බලන්නකෝ කැත වුණා. ගොඩක් ක්‍රීමි එකට ගොඩක් රසට තිබ්බ කැපිචිනෝ එකක් මේක. ඉතින් ප්ලේස් එක වගේම තමයි කෑමත් රසයි කියලා අපිට කන්ෆර්ම් වුණේ ඒ වෙලාවේ තමයි. මම දැන් try කරන්න යන්නේ ලයිම් කෝල් එක. ඒකට කෝක් ලයිම් ඇන්ඩ් අයිස්ක්‍රීම් තමයි දාලා තිබේ. මට ඒක බිව්ව ගමන් අනේ මන්ද ඒක නිකන් රහම නැහැ. ඊට පස්සේ මම ඔක්කොම මික්ස් කරලා තමයි try කරේ. අන්න එතකොට නම් පොඩි රසක් තිබ්බා. ඇත්තටම එතකොට හොඳයි. ඕගොල්ලෝ ඒක ගන්නවා නම් අනිවාර්යෙන් මික්ස් කරලා try කරන්න. මේ තියෙන්නේ මං ගත්ත ග්‍රිල් චිකන් ඇවෝකාඩෝ සලාඩ් එක. මේකෙත් ගොඩක් චිකන් ඇවෝකාඩෝ ගොටාරියක් තිබ්බා. මේ තියෙන්නේ බෝලේ ගත්ත ජැමයිකන් චිකන් එක. මැෂ් පොටැටෝස් වෙජිටබල්ස් ඇන්ඩ් චිකන් තමයි මේකට ඇඩ් කරලා තිබ්බේ. චිකන් ප්ලැටර්ස් ගොඩක් ಜಾති මෙතන තිබ්බා. ඒක නිසා ඔයාලා කැමති දෙයක් try කරන්න පුළුවන්. මේ කෑම අපි ගත්ත කෑම හතරම ගොඩක් රසයි. ඒ වගේම තමයි මේ හැම ෆුඩ් අයිටම් එකකම prices මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අපේ රේටින්ග්ස් එක කියන්නේ අපිට හිතනකොට මේක ගොඩක් හොඳයි නම් එහෙම මම දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒකත් බලන්න. එතකොට ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් මෙයාලගේ කෑම ගැන. ඩෙසර්ට්ස් මුකුත් නම් ඕඩර් කරේ නෑ. මොකද මේ පෝෂන් එක හොඳටම ඇති එක්කෙනෙක්ට. සලාඩ් එක පොඩ්ඩක් සීතල වගේ තියෙන නිසා එයාලා මට සර්ව් කරලා තිබ්බේ අයිස් වෝටර්. බෝලට සර්ව් කරලා තිබ්බේ හොට් වෝටර්. ඒවත් මැච් කරලා තමයි එයාලා අපිට සර්ව් කරන්නේ. සලාඩ් එකට වඩා ඇත්තටම චිකන් එක ගොඩක් රසයි කියලා මට හිතුණා. ඒ සලාඩ් එක පොඩ්ඩක් සීතල නිසා වෙන්න ඇති.
anyways මේ food items දෙකම ගොඩක් රසයි. So guys, that's it for today and thank you for watching.